හායි යාළුවනේ, ඉතින් ඔයගොල්ලෝ කොහොමද? මම අද අරගෙන ආවේ පරිසරයේ වැදගත්ම පාඩමක් වන ග්‍රහලෝක 8 දෙනාගේ වැදගත්ම තොරතුරු හා ග්‍රහලෝක 8 දෙනා ලේසියෙන් මතක තියාගන්න පුංචි ප්‍රතිගමන මගේ චූටි යාළුවන්ට කියලා දෙන්න. එහෙනම් චූටි යාළුවනේ දැන් අපි බලමු ඒ චූටි ප්‍රතිගමන මොකක්ද කියලා. මුලක් සීයා පොල්ල අර රක්මසෙනෙවි යුද්ධ නැවේ. මුලක් වෘද ග්‍රහය, සීයා සිකුරු ග්‍රහය, පොල්ල පෘථිවි ග්‍රහය. අරන් අඟහරු ග්‍රහය, බක්ම බ්‍රහස්පති ග්‍රහය, සෙනෙවි සෙනසුරු ග්‍රහය, යුද්ධ යුරේනස් ග්‍රහය, නැවෙන් නෙප්චූන් ග්‍රහය. එහෙනම් චූටි යාළුවනේ දැන් අපි බලමු ග්‍රහලෝක 8 දෙනාගේ විශේෂ තොරතුරු මොනවද කියලා. වෘද ග්‍රහය සූර්යයාට ආසන්නයෙන් පිහිටි ග්‍රහලෝකය. සිකුරු ග්‍රහය ඉරපඩු තරුව හෙවත් පහන් තරුව. අඟහරු ග්‍රහය රතු ග්‍රහය ලෙස හඳුන්වයි. පෘථිවි ග්‍රහය දැනට ස්ථීරම වශයෙන්ම ජීවීන් පවතින ග්‍රහලෝකය. බ්‍රහස්පති ගුරු ලෙස හඳුන්වයි. ග්‍රහයන් අතර විශාලම ග්‍රහලෝකය. සෙනසුරු දූවිලි වලින් හා ගල්කැට වලින් සෑදුණු අලංකාර වර්ණ පද්ධතියක් නිර්මාණය වී ඇත. යුරේනස් අනිත් ග්‍රහයන්ට වඩා ප්‍රතිවිරුද්ධ දිශාවට කැරකෙනවා. නෙප්චූන් අඳුරට උණු නිල් පැහැයක් ගැනේ. ඉතින් මගේ මේ ග්‍රහලෝක වීඩියෝ එක චූටි ඔයාලා බලලා ආයෙ කවදාවත් අමතක කරන්නේ නැහැ කියලා මම හිතනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. තව තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන සබ්ස්ක්‍රයිබ් කරන්න. අදට මම ගිහින් එනවා. බයි.